හෙලෝ කොහොමද හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම අපේ කැම්පස් එකේ තියෙන කැන්ටීන් දෙකකට ඔයාලව එක්කන් යන්න හදන්නේ. මම යන දෙකක් ගොඩක් ඒවා තියෙනවා. අද දෙකක් පෙන්නන්නම්. මේ ප්‍රධානම හේතුව තමයි මම ෆස්ට් ටයිම් යද්දී මට නිකන් ෆීල් වෙච්ච විදිය හරි වෙනස්. මම ෆිල්ම්ස් වල ඔහොම කල්චර් දැකලා තිබ්බට රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක එක්ස්පීරියන්ස් එක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අපි බලමු තව ඉස්සරහට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. හරි එහෙනම් අපි කමු. හරි මුලින්ම අපි මෙහෙම එන පිළිවෙලට පොලිමේ ඉඳලා ට්‍රේ එක ගන්නවා. ඊට පස්සේ අපිට ස්ටාර්ටර්ස් තියෙනවා, චීස් වර්ග තියෙනවා, ඊට පස්සේ අපිට ඩිසර්ට් වර්ග තියෙනවා. අපිට කැමති ඒ දේවල් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ පළතුරු වර්ග තියෙනවා, තවත් ඕන එක ලෙවලු සැලඩ්ස් වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම මේන් කෝස් එකට යනවා. ෆ්‍රයිස් වගේ දේවල් ගන්නත් පුළුවන්. එතකොට මෙතනදී අපිට වෙජිටේරියන් නම් එහෙමයි, චිකන්, පෝක් හැමදේම තියෙනවා. තමන් කැමති දෙයක් තෝරගන්න පුළුවන්. ආයෙ මොනවාද සුප් එහෙමත් තියෙනවා. මෙතන මම පොඩ්ඩක් zoom කරලා ගත්තා ළමයි ගොඩක් ඉන්න නිසා. මේක තමයි මම එදා දවල්ට ගත්තේ. දැන් ඉතින් මෙතනින් පස්සේ දැන් අපි රෑ කෑමට යනවා. රෑට යන්නේ නම් වෙන කැන්ටින් එකකට මගේ තව යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක. මේ අපි ගිහිල්ලා බලමු. මෙතෙන්දිත් අපි අර වගේම තමයි. මට කලින් එකේ හරියට පෙන්වන්න බැරි වුණා. මුලින්ම අපි ග්ලාස් ඔය සේරම ගන්නවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම පාන් තියලා තියෙනවා. ඒ කියන්නේ මෙහි පාන් නැතුව නිකන් ජීවත් වෙන්න බෑ වගේ. මේ මෙතනින් පාන් එකක් ගන්නවා. ඊට පස්සේ අපේ කට්ලරිස් තියෙනවා. අවශ්‍ය දේවල් ගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි කෙලින්ම මෙතෙන්දී අපි කෙලින්ම මේන් කෝස් එකට යනවා. මෙතෙන්දී අපි කැමති දෙයක් ගන්න පුළුවන්. සොසේජ් වර්ග තියෙනවා, වෙජිටේරියන්, චිකන්, සමහර දවස් බතුත් තියෙනවා. මේ ඊට පස්සේ අපි යනවා ඩිසර්ට් වලට. ඊට පස්සේ ආයි ස්ටාර්ටර්ස් තියෙනවා. අපිට කැමති දේවල් ගන්න පුළුවන්. මෙතෙන්දී අපි පොයින්ට්ස් තියෙනවා. ඔයාලා දකින්නදී 4 points ඔහොම දාලා තියෙනවා. සාමාන්‍යයෙන් 6 points meal එකක් ගන්නවා නම් ඒකේ සේරම දේවල් අන්තර්ගත වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා ඩිසර්ට්, එතකොට පළතුරු වර්ග, එළවලු සලාඩ්ස් වර්ග, පාන් වර්ග, ඔය සේරම හරි බැලන්ස් කෑමක් හම්බ වෙනවා අපිට මෙහෙන් කද්දී. එතකොට ගාන ගත්තොත් ස්කොලර්ෂිප්ස් තියෙනවා නම් ඔයාගේ මේ සේරේටම ගාන එන්නේ යූරෝ 1යි. එහෙම නැත්නම් නෝමල් නම් යූරෝ 3.30යි. ගොඩක් වෙලාවට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් 1 යූරෝ මීල් එකකට. එතෙන්දී ඔයාට අනිවාර්යයෙන්ම 1 යූරෝ කෑම එක ගන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතනින් නම් තමයි ඉතින් අපේ රෑ කෑම කන්නේ. මේක තමයි මම ගත්තා. මම මාළු ගත්තා වෙනසකටත් එක්ක. ඊට පස්සේ කෑම කාලි ඉවර වෙලා මේ තැනට අපි මේ ට්‍රේස් අරගෙන යනවා. ඒවා පිළිවෙලට තියන්න ඕනේ. ඊට පස්සේ අපේ ඉතිරි වෙන කෑම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඒ අවශ්‍ය බීන්ස් වලට දානවා. ඉතින් මේක තමයි රෑට කෑම කාපු කැන්ටින් එක. ඉතින් ඔයාලට thank you so much videos බලනවට සහ ඔයාලගේ අදහස් comment කරන්න දැනගන්න දේවල් තියෙනවා නම් අහන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා හැමෝටම.